මාව ගන්න තාත්තා විතරක් ගන්න. මම හරි කියන එක හිතලා. මොකද කරදර නෙවෙයි. Kasih bukan nanti, aja nanti mau jalan මේ වීඩියෝ එක මාත් එක්ක කැම්පස් එක බලන්න යන්න කැමති අයට උදේම ලෑස්ති වෙලා මේ යන්නේ කැම්පස් එකට. මොකද අපිට හෙට එක්සෑම්. ඉතින් යන්න කලින් මොනවා හරි බල්ටි දාගෙන යන්න එපා. ඔච්චර කැම්ප් පෙන්නුවට ළමයි මම උතරින් ගත්ත ඔන්න ඔය මේ ස්මැක් එකේ මිශ්‍ර පළතුරු පානය. හරිද? ඕක අරගෙන බිබි මම දැන් යන්නේ කැලණි කන්ද තරණය කරන්න. මගේ ජීවිතේ මේ කැම්පස් ජීවිතේ ළමයි ඉවසීම ප්‍රගුණ කරපු තැනක් තමයි මේ කලර් ලයිට් එක කියන්නේ. මම ඈතින් එද්දිම කොළ පාටපත් වෙලා මම කලර් ලයිට් එක ගාවට එද්දිම ඕක රතු වෙනවා. මට ඇත්තටම මාර ඉවසීමක් පුරුදු කරපු තැනක් තමයි කලර් ලයිට් එක. මේ කැලණි කන්ද නගිද්දි ඇත්තටම මට මතක් වුණේ අපි දැන් අවුරුදු 4ක් තිස්සේ මේ කන්ද නගිනවා. කන්ද බහිනවා. ඉතින් තව අපිට මාස කීපයයි තියෙන්නේ මේ කන්දට සමු දෙන්න. ඉතින් අද ඕගොල්ලන්වත් එක්කම මම මේ කැලණි කන්ද නගින්න හිතුවා. මම හැබැයි ඕගොල්ලන්ව කැලණි කන්ද සේරම නංගවන්නේ නැහැ. මොකද මට වගේම ඕගොල්ලන්ටත් මහන්සි වෙන හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ෆැකල්ටි එක පැත්තට අපි යන්නේ. මගේ ආර්ට් ෆැකල්ටි එක එන්නේ යන මගදී මගේ අනිත් යාළුවෝ ටිකත් හමු වුණා. යාළුවෝ රැළම එකතු කරගෙන දැන් ආපහු යන්නේ මොනවා හරි කන්න. කැමරි ගාගෙන ගියට අපේ යාළුවෝ ටික ඉතින් අපව බලන්න ඇවිල්ලා තිබුණා. එයාලවත් පොඩ්ඩක් හොරතල් කරා. කැම්පස් ඇවිල්ලා ඉගෙනගත්ත තව දෙයක් තමයි ඇත්තටම සත්තු කියන්නේ මොන තරම් ආදරණීය පිරිසක්ද කියන එක මේ මිනිස්සුන්ට වඩා. මේ හැම සතෙක්ටම මේ අපි නමක් දාලා තියෙන්නේ. මේ මට ඇත්තටම දැන් නම් ටික මතක නැහැ. මම නම් ටික ආපහු වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ට මේ කියන්නම්. මොකද මේ හැම සතාටම අපි නමක් දාලා තියෙන හින්දා මේ කට්ටියගේ නම් මතක නැහැ. ඉතින් ওই විදිහට කිරිබත් කාලා ඊළඟට ඔගොල්ලන් කන්දේ වල පොඩි රවුමක් එක්ක යන්න තමයි හදන්නේ. තනි නෑ ළඟ ඉන්දිය සොඳුරේ අත්වැල් බැඳන් තව ඈතටයි කියලා යන් ආදරේ සීමා සොයා කුළුඳුල් මනමාලකම් විඳිමින් හරි ආදරෙන් සංගවාසෝ ඔයගොල්ලන්ට කැම්පස් එක පෙන්වන්න ගියපු වෙලාවේ කලණි මම හොයාගෙන ඇවිල්ලා මගේ යාළුවා මොකද අපිට හෙට එක්සෑම් පාඩම් කරන්නනේ ආවේ. ඉතින් ඒ අතරේ තමයි මම ඔයගොල්ලන්ට vlog එකක් ගේන්න වීඩියෝස් ටිකක් ගත්තේ. ඉතින් අපි දැන් මේ ආවේ පාඩම් කරන්න ළමයි ස්ටඩි එකට. ලයිබ්‍රරි එකේ පාඩම් කරන්න බෑ ඇත්තටම. මේ මොකද මට ඔය කට වහගෙන කියවන්න නැතුව hina වෙන්න නැතුව මේ එහෙම ඉන්න අමාරුයි. මට එහෙම එහෙම ඉන්න අමාරු ළමෙක්. ඒ හින්දා අපිට හොඳම තැන තමයි මේ ස්ටඩි එක. මොකද කයියක් ගහලා hina වෙලා නිදහසේ අපේ වැඩ ටික කරගන්න පුළුවන් මෙතන. මෙතනත් ගොඩාක් ළමයි ඉන්නවා පාඩම් කරන්න. තනියෙන් පාඩම් කරනකොට වඩා මෙහෙම යාළුවෙක් එක්ක කියන්නේ හැම යාළුවෙක් මේකට සෙට් වෙන්නෙත් නැහැ. පාඩම් කරන්න යාළුවෙක් මේ සෙට් කරවන්නවා කියන්නේ ඇත්තට මේක මාරම මේ අපිට මොටිවේෂන් එකක්. මොකද යාළුවත් එයාගේ පැත්තෙන් තොරතුරු හොයනවා, මමත් මගේ පැත්තෙන් තොරතුරු හොයනවා. එතකොට අපිට ඒ දෙක ෂෙයා කරගෙන අපේ වැඩ ටික කරගන්න මේ මාර ලේසියි මේ ඒ විදිහට යාළුවෙක් එක්ක පාඩම් කරන එක. ඉතින් මට මේ අවුරුදු 4ම පාඩම් කරන්න සපෝට් උනේ කලින්ටත් මේ අවුරුදු 4ම පාඩම් කරන්න සපෝට් උනේ මම. ඉතින් අපි දෙන්නට මෙහෙම එකට පාඩම් කරන එක මාර කම්ෆර්ටබල්.
පාඩම් කරලා ඉවරයි ළමයි. දැන් මොනවා හරි කම්මෝ අපි පාන් කෑවා. අපේ යාළුවෙක් පාන් ගෙනල්ලා තිබුණා. ඊට පස්සේ අපි ගියා කුල්ෆි හොයාගෙන. කුල්ෆි හොයාගෙන නෙමෙයි ගියේ මොනවා හරි අයිස්ක්‍රීම් එකක් ගන්න. ඒක තමයි කුල්ෆි දැක්කේ. ඒවත් මාරේ රසයි. කැම්පස් එන ළමෙක් මං හිතන්නේ හයිලන්ඩ් එකේ ඔය කල්ගිරි එකක් බීලා නැතුව ඇති කියලා. මොකද අනිවාර්යෙන් අවුරුදු 4ටම එකපාරක් හරි ඕන ළමෙක් ඔය හයිලන්ඩ් එකේ කල්ගිරි එක බොනවා. ඊට පස්සේ කලණි මොනවද ටිපිටිප් જાතියක් ගෙනල්ලා තිබුණා. ඒකත් කකා අපහු පාඩම් කරගෙන ගත්තා. හොඳ මෙයාලෝ පොඩ්ඩක් වීඩියෝ එකට ගන්නත් එපා ඉතින්. ඊට පස්සේ අපි අපේ තව යාළුවෙක්ගේ වීඩියෝ එකක් ගන්න තිබුණ නිසා පොඩක් එළියට ආවා. රවුම දාලා අපි වීඩියෝ එකක් දාලා ඉද්දි කොහමද 4 විතර වුණා. ඊට පස්සේ අපි හිල්ටන් එකට ගිහිල්ලා ඔන්න බ්‍රවුනි එකක් ගත්තා. ඇත්තටම රහයි. රුපියල් 100යි. ඒකත් කාලේ ඉඳලා අපි රැට කන්න ඕඩර් එකක් දැම්මා මන්නාරකින්. අපි කට්ටිය සල්ලි දාලා. ඇත්තට මේක මාර රසයි. මගේ වොයිස් එක අහන්න දෙනවට වඩා ඔයාලා මේ ටික අහලා වීඩියෝ එක බලන්නකෝ. ඉතින් අදට මම සමහරවිට ආ වීඩියෝ එකකින් පික්මන්ට් එක හම්බෙනවා. ඉනුමස් දෙන්න බෑ 1550ට. බය නැතුව ගාවල්. ලුක්ස් කරගමු. ආකාරයට නෑ ඔයා ඔය වීඩියෝ කරන්න කියලා. කේක් තමයි ගන්න බෑ මේක. අපෝඩ ගන්න. කලින් අපි කම් ටික. බල්ලෝ ආවට අපි හොද්ද හොඳට හොයන. දුම යනවා. ඒ අර සම්බෝල කොච්චි කොච්චි සම්බෝල. අසිප කරනා ගැඩුවේ යන්න කොටක් වේවි. මම දන්නවා. මොකද මම දන්නේ කියලා. ඔයාට ඔන්න කොච්චි සම්බෝලේ. එතන තියෙනවා අපිට most awaited chili paste එක. අන්නහට ගාගෙන අයියනම් ඕන මොකද සම්බෝල කඩා ගන්න බෑ. ඔයා මේ මොකද? වෙට් එක එකකම් දාන්නක. එක මචං මං හිතන්නේ ආයි වීඩියෝ එකකින් මෙන්න කල් හැමෝම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න.